දිනක් බල්ලෙක් මස්කඩේකින් විසි කරන ලද මස්කට්ටක් අහුලාගෙන එය කෑමට තැනක් සොයමින් ඒ දණ්ඩක් දිගේ ගමන් කළා. ඒ දණ්ඩ දිගේ යන අතරේදී වතුර දෙස බැලූ බල්ලාට මස්කට්ටක් කටින් දැහැගෙන යන තවත් බල්ලෙක් දකින්නට ලැබුණා. Tamanගේ මස්කට්ටට වඩා විශාල මස්කට්ටක් ඒ බල්ලා දැහැගෙන යන බව සිතූ බල්ලා දියෙහි පෙනුණු බල්ලාට ගොරවන්න ගත්තා. දියෙහි පෙනුණු බල්ලාද කිසිදු බියක් සැකක් නොපෙන්වා ඒ දණ්ඩේ සිටි බල්ලා කරන සියලු දේ කරන්න උනා. දියෙහි සිටි බල්ලා Tamanට ගෙරවීම, රැවීම, පිප්පීම, නියවීම හා බීරීම යන කොයි දේ කළත් දෙවනි නොවීම ගැන ඒ දණ්ඩේ සිටි බල්ලාට හොඳටම කේන්ති ගියා. ඌ Tamanගේ මස්කට්ට අතහැර දියෙහි සිටි බල්ලා මට්ටු කර උගේ මස්කට්ට උදුරා ගැනීමට ගඟට පැන්නා. බොහෝ වේලාවක් කේන්තියෙන් දියේ දැගලුවත් ඌට දියෙහි සිටි බල්ලා අල්ලාගත නොහැකි වුණා. අවසානයේ Taman සතු මස්කට්ටද අහිමි කරගත් බල්ලා යලිත් ඒ දණ්ඩට නැගගත්තා. මෙතෙක් වේලාවක් Taman රැවටුනේ Tamanගේම රූපයට බව හොඳටම තෙමි, කැතවි, වෙවුලමින් සිටි බල්ලාට වැටහුණා. ලැජ්ජාවටපත් ඌ Tamanගේ මස්කට්ටද අහිමි වී යන්න ගියා. Taman ළඟ පුබෙන දේ රැක නොගන අනුන්ගේ දේ උදුරා ගැනීමට හා අනුන් මට්ටු කිරීමට සිතන කාටත් මේ වගේ අකරතැබ්බවලට මුහුණ දෙන්නට සිදුවෙන බව තමයි මේ කතන්දරයෙන් කියවෙන්නේ. මෙවැනි තවත් රසවත් කතා නැරඹීමට සබ්ස්ක්‍රයිබ් කර එකතු වෙන්න. කතාව හොඳ නම් ලයික් කරන්න.